ගෙවල් පහර විඳ ගුරු ළඟ දනගාපු කුමරෙක් සිටියාලු පෙර කල තලකාපු මඩදිය වුණත් නිල්දියකට හරවාපු ගුරුවරු සිතයි ලොවකට අපි නොසිතාපු නිල්දිය දහර වැගිරෙනවාලු නමුණු කුලේ රජකම ලැබෙයි කුමරාහට රජුගේ කුලේ හැටි දැඩි ඵල ලැබෙයි නිතරම පුහුල් වැලේ ශිල්පය දෙන්ට නොම සුරුකාම ගුරුගේ බලේ තාත් සාරය වින්ද මුසිලටත් ශිල්ප දුන්න තක්සලාවේ තොරටුව ළඟ සිටියා මතකයි ඔබ සිටියා මතකයි වරක් සිත සිතලා තැවෙන්න එපා අදහස් පහත් අය ළඟ නවතින්න එපා උදහස් සිතින් තනි තීරණ ගන්න එපා නිදහස් කමින් ගුරු බස පෙරලන්න එපා රඳවාගෙන තියෙන ගොඩක් වෙලාවට යන්න එපා. මේ චේන් ඕනේ කියන තේම ගුරු මහත්මයා ගොඩක් කියනවා. ඒ ඇත්තටම අපි හරි සතුටුයි. ඕන් සමග ඕන්ගේ මේ ඉස්සර මේ කුටියක් කණේ නැත්නම් දඬුවම් දෙන්නේ අපි හරි රසාස්වාදයේ කාලේ පොර හේතු අද කාලේ දඬුවම්ට ගුරුත් ගන්න බෑ. ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ආචරණ මණ්ඩලය දානවා උදේ කතා කරගෙන පොඩ්ඩක් අපි මානසික කවරේ යන නිසා ආදරණීය ගුරුවන්ගේ අවසරයි. සොරිසොරිලි මම හිතන්නේ විශේෂම පුදුම වැදගත්ම විදියට අපි මේ සමිතිය අපේ සුවඳ සමුවේ අනුවාදෝතුන සිසුමුති ජාතික පාසලේ සුවඳ සමුවේ සිප්ප දානේන සික්ඛාපේති මමංගරු සගාරවේන චිත්තේන අහං වන්දාමි තං ගරු අපේ කරුණාරත්න සර් සම්බන්ධව
මේක මම හිතන්නේ මගේ ජීවිතේ මේ මරණකම් අමතක නොවන එක සිදුවීමක්. මම එතුමාට කරන ගෞරවය හැටියට මේක සඳහන් කරන්නේ එතුමාගේ දක්වපු අදහසක් මේක. ඒ අදහස මේ තවමත් තේරුම් ගන්න බැරුව ඉන්නවා. මේ එතුමා තමයි අපිට උසස් පෙළ ආර්ථික විද්‍යාව ගන්න උත්සව. කවුරුන්සේ ඒ දවස්වල පොඩික මෙහෙම මේ අර මාළගෙන එනවා මේ අපේ පන්තියේ ආර්ථික විද්‍යාව ගන්න. ඒ වකට ඔය ඉස්කෝලේ විවාද කණ්ඩායම වල මම සමාජිකයන් හිටිය නිසා ගොඩක් කරලා පන්තියේ මං හිටියේ නෑ ඒ දවස්වල. ඉතින් පන්තියේ ගෙලියට ගිහිල්ලා ඉඳ වෙලාවක මේ හැබැයි එදා විවාද කරන්න පුරුදුනේ නෑ. ඊළඟට පන්තියේ කම්මැලි හිතුණා. මම අර ඉස්කෝලේ අපේ පිටේ ගාව තියෙන පිටිගහයට වාඩි වෙලා මේ කොල්ල ක්‍රිකට් ගහනවා ඒක දිහා බලාගෙන හිටියා. ඉන්නකොට කරුණාන්ත සර් මගේ පිටිපස්සේ නැවිලා කිව්වා ජයලා ඔයි කම්සේ දන්නවද බුදුවරු පිටිගස්සට බුදු වෙලා තියෙනවා කියලා. මට එළව පොල් පෙරුණා. මොකද මේ සර් මේ මතක නැතුව කොහෙද? නමුත් සර් මේ පන්තියේ නොහිටු මට පන්තියේ කට් කරලා හිටුවා වගේ මට මේ දීපු අදහස මට තාමත් තේරුම් ගන්න බැහැ. මට ඒ වෙලාවේ ඇත්තට බුදුදහම හොයාගන්න බැරි වුණා. මට ඔහු දඬුවම් කරන්න හොඳ එකපාරක් දෙවගන්න හොඳයි කියලා හිතුණා. ඉතින් ඥානවල ඉතින් ඔබතුමාට අපේ ගෞරවය. ඔබතුමා එවැනි මතක සටහන් අපිට ලැබුවා අපේ පාසල් කාලේ. ඔබතුමා මගේ දේශ සංසිඳුවෙන් බොහෝ රාජකාරී කොටසක් ඉටු කරා. හඳුන්වා දෙන්න කලින් අත්දැකීමක් කියනවා. මම හිතන අපි 6 පන්තිවලදී තාක්ෂණ විෂයක ගන්නේ මැටි ශිල්පය. මැටි වැඩ කාමරයක් තිබුණා. අපේ චිත්‍ර කාමරයට හැබැයි චිත්‍ර කාමරයේදී තිලකරත්න සර්. ඒ කාලේ මාසික පරීක්ෂණ තිබ්බා. මම හිතන අපි පන්ති හරේෂ් අපි කට්ටියේදී අපි ගියා අපිට මැටි කිව්වා අපි මාසික පරීක්ෂණ ලකුණු දෙන්න ගස්සම් ගෙඩියක් අරන් ඉන්න කියලා. ඉතින් අපි මම වෙලට ගිහිල්ලා මැටි අරගෙන ගස්සම් ගෙඩිය හදනවා වේලිනවල ඔමානේ අමාරුයි උඹසකින් මැටි අරගෙන උඹස් පැටි වලින් හදුව ගත්තා වෙලේ ඒ පොකුරු යන්තම් ෂේප් කරගෙන ආවා. ඉතින් අපිට අනුරාපන් හම්බුනේ අපේ පන්තියේ හිටියා සුබෝධි පෙරේද දාපු ගාමිණී ජයසූරිය කියන ශිෂ්‍යෙක්. ගාමිණී ගත්තා වෙලේ කතා කරනකොට හරිම ලස්සනයි ස්වභාවික ගත්තා වෙලයක් වගේම. ගාමිණීට ලකුණු 100න් 100 හම්බුණා. ඉතින් ඉඳලා ටීචර් කොහොමද ඔෆිස් එකට ගියා අපි ඊගොම පන්තියේ පොළොබෝලයක් හදාගෙන ක්‍රිකට් ගහන්න පටන් ගත්තා. ඔය අපේ ගෝසාවට තිලකරත්න සර් ආවයි පැත්තට. ඇවිල්ලා පිටාරන් දෙන්න දුන්නා. බයට දුවනකොට අර අද බස්තර පිටින් රාක්කයක් පොඩ තියලා අපේ ශිෂ්‍යයෙක් ගිහිල්ලා වැදුන මනමකට අපේ ජීවිතේ ජගත් වැදුනේ. දස්තර පිටිය ඔක්කොම බිමුට වැටුණා. ඔක්කොම කුඩු දැන් මානසික පරීක්ෂණ තමයි ලකුණු දෙන්නක් තියෙනවා. හැබැයි එක දස්තර පිටිය වැටලා රෝල් වෙලා යනවා. මෙට්‍රෙක් ටීචර් ආවරේට විසිර දෙනවා ඒකත් අවුලට ආවේ. එළම ලකුණු CNC බස්තර පිටිය. අමු බස්තර පිටිය කුඩින් මැටි ගාගෙන ඉන්නවා. ලකුණු පොකල දැම්මා. මතකයි විශේෂයෙන්දී. ඉතින් තිලකරත්න සයින් තමයි ඒක හමුනේ. ඉතින් අපිට ඇත්තටම ඉතාමත්ම ගෞරවණීයව අපිට PSN එක දෙන්නේ යම්සේ ඒ ආකාරයෙන් අපිට PSN එක දුන්නා. වැරද්ද නිවැරද්ද කරා. මම හිතන්නේ ඇත්තටම අර දැන් මෙතනදී කියුණා ගුරුවරු දඬුවම් කරාට පස්සේ අර මානව හිමිකම් යනවා කියලා. එවැනි අත්දැකීම් කරුණාවට මම අත්දැක
ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරනවා නම් මේකට කියන්නේ ග්‍රෑන්ඩ් සෙරමනි කියලා. මේ ග්‍රෑන්ඩ් උත්සවයක් දැකලා නැහැ මේ විදිහට සංවිධානය කරපු. මහරයාමේ මේ ඇල්හේනේ තනියම නෙමෙයි අද අපේ ටීචර්ස් දෙන්නම එකතු වෙලා සීපදේ කියන්න යන්නේ මේ ඒ නිසා අපි කවුරු පොඩ්ඩක් අහන්න මොකද අපි කවරදාකවත් මේ අහලා නැහැ මේ අපේ ජෙසුරි සර්ගේ මේ කුමාර මිස්ගේ එහෙම අද ගීතෙන් අහලා නැහැ ඒ නිසා අපි බලමු මේක විශේෂ අවස්ථාවක් අපි හැම කෙනාම ප්‍රසන්නාදයක් දෙමු අපේ ටීචර්ස් සර්ට හරි. Thank you, Pute. Thank you, Du. I'm going to
Apa
මදව අත්පුඩ සතුපඩගලා ජීවිතයේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා දැනගන්න උඹ ඕනේ මයි මේම මට වෙන්නේ උඹ කාවරඟ පානවා කොහොමද කියවල පොඩක් කො මල් පිපිලා मनसे बंगता अतकासर